ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් එක්ක වෙලා තින්නේ ස්ථාවර තැන්පතු රහස් පාට් 4 අපේ මේ පොඩ්කාස්ට් එක හතරවෙනි කොටසට තමයි අද අපි යොමු වෙලා තියෙන්නේ. හතරවෙනි සහ අවසාන කොටස ස්ථාවර තැන්පතු සම්බන්ධව අපි කතා කරන මේ සීරීස් එකේදී මට මොන හරි මිස් වුණා නම් ඔයගොල්ලෝ කරුණා කරලා කමෙන්ට් එකක් දාලා ඔගොල්ලෝ දාන්න. එතකොට මං බලලා අපි ඒ අදාළ කරුණු අපි ඊළඟ ඉදිරි වීඩියෝ එකකදී අපි ඒක කවර් කරමු. ඔව් ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අද වැඩේ පටන් ගමු. ස්ථාවර තැන්පතු රහස් අංක 4. අද අපි කතා කරන මාතෘකාව ඉතාම සංවේදී මාතෘකාවක්. සබ පහය ගමනීයන් සියල්ල හැරදා යා යුතුයි. මේක ඔබට මට අපි සෑම දෙනාටම පොදු කාරණයක්. අපි හැමදාම ඉන්න නෙමෙයි ආවේ. දවසක යන්න වෙනවා. හැබැයි යන දවසට මේ ප්‍රශ්න ඔක්කොම අපිට අඩුම මේ ප්‍රශ්න නැතිව යන්න තියෙන ගමනක් යන්න ඒක තමයි අපේ අධිෂ්ඨානීය විය යුත්තේ. ඉතින් ස්ථාවර තැන්පතුක ගිනුම් හිරින්කරු මිය ගියහොත් මොකද්ද වෙන්නේ කියන එක ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දාඩිය මානසික හම්බ කරන මුදල් බැංකුවක තැන්පත් කරන්නේ ඔබෙත් ඔබගේ පවුලේ අයගෙත් අනාගතය සුරක්ෂිත කරන්න. නමුත් ඕගොල්ලෝ හිතුවද කවදා හරි ඔබ නැති දවසක මේ සල්ලි වලට මොනවද වෙන්නේ කියලා? පවුලේ අයට ලීසින්ගේ සල්ලි හම්බ වෙනවද? එහෙම නැත්නම් ඒ සල්ලි බැංකුවෙම හිර වෙනවද? ඉතින් අපි මේ ගැන අපි තවදුරටත් අපි කතා කරමු. ඕගලන් ෆික්ස් ඩිපොසිට් එකක් දාද්දී ඔය බැංකුවේ ඉන්න මිස් හරි මහත්මයා හරි කරදර කරලා තියෙනවද නොමිනේෂන් එක ෆිල් කරමු කියලා? එහෙම කතා කරලා තියෙනවද? සාමාන්‍යව කිව්වොත් ඔය නොමිනේෂන් එක කියන්නේ ඔබ නැති දවසක මේ ගිණුමේ තියෙන සල්ලි ලබා දෙන්න ඕනේ මෙන්න මේ පුද්ගලයාටයි කියලා ඔබ බැංකුවට දෙන නීතිමය උපදේශයක්. මේක ලංකාවේ බැංකු පනත නරනවා ඔබට පුළුවන් ඔබේ ගිණුමට එක් හයෙක්කෝ කීප දෙනෙක් නාමිකයන් ලෙස පත් කරන්න. අපි නිකන් පොඩි උදාහරණයක් බලමු මේ වෙන බැංක් එක නොමිනේෂන් ෆෝම් එකක් දිහා බලමු. හරිම සරලයි මේ ෆෝම් එක. නොමිනේට කියන්නේ ඔබේ නම නොමිනී address of the nominator nominee කියන ඔබ නොමිනේට් කරන පුද්ගලයාගේ නම. එතකොට මේ ඩීටේල්ස් ටික ඇඩ්‍රස් එක ඒජ් එක NIC එක ප්‍රසන්ටේජ් එක දාලා මේක බැංකුවට දෙන්නයි තියෙන්නේ. මේ බැංකුව දුන්නට මදි බැංකුවට දෙන වෙලාවේ අනිවාර්යෙන් මේකේ කොපියක් ගන්න බැංකුවේ සීල් එක ගහලා. බැංකුවේ සීල් එක ගහලා මේකේ කොපියක් අරගෙන ඒක FD සර්ටිෆිකේට් එකත් එක්කම දාලා සුරක්ෂිතව තියාගන්න. මොකද ඒක තමයි ආගේ නොමිනේෂන් කන්ෆර්මේෂන් එක. සමහර වෙලාවට ඔබ නැති වුණාට පස්සේ පවුලේ කට්ටිය දන්නේ නැහැ මේවට නොමිනේෂන් දාලාද නැද්ද මොකද්ද කියලා. ඒකින්ද ඒක කරුණා කරලා ඒක මේ දෙකම කරන්න අමතක කරන්න එපා. ඔබ අපි දැන් මේ නොමිනේෂන් ෆෝම් එක ෆිල් කරලා ඔබ දැන්ට මත් නොමිනේෂන් ෆෝම් එකක් ලබා දීලා නැත්තම් කරුණා කරලා වහාම ඔබ කළ යුතු මුල්ම දේ මෙන්න මේ නොමිනේෂන් ෆෝම් එක ලබා දෙන්න. මොකද මම කලින් කිව්වා වගේ කවද කොයි වෙලේ කොහොම අපිට යන්න වේවිද අපි දන්නේ නැත. හරි අපි නැවතත් යමු. එතකොට නොමිනේෂන් ෆෝම් එකක් බැරි වෙලාවත් නාම යෝජනා දීලා නැතුව මිය ගියොත් මොකද වෙන්නේ? එතකොට ලංකාවේ පවතින නීතිය අනුව ඒ කියන්නේ බූදල් නඩුවක් දාන්න පුළුවන් ලක්ෂ 40කට වඩා වැඩි මුදලක තියෙනවා නම් විතරයි. ලක්ෂ 40ට වඩා අඩු නම් පුළුවන් බූදල් නඩුවකින් තොරව ඒ මුදල ලබා ගන්න පුළුවන්. හරි මෙතනදී ලක්ෂ 40 සීමාව ලංකාවේ ලංකා බැංකු පනතට අනුව ලක්ෂ 40 සීමාව තිබුණත් බැංකුවෙන් බැංකුවට මේ ලිමිට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ලක්ෂ 40 සීමාව තියෙන්නේ බැංකු ගිණුම්, ඉඩකඩම්, වාහන මේ සියල්ලගේම වටිනාකම ලක්ෂ 40ට ඉක්මවනවා නම් පමණයි ටෙස්ටිමෙන්ට් කේස් එකක්. ඒ කියන්නේ බූදල් නඩුවක් තියෙන්න පුළුවන්. මේක පවතින්නේ සිවිල් ප්‍රොසීජර් කෝඩ්. ඒ කියන්නේ මේ ලංකාවේ සිවිල් නීතිය සම්බන්ධ
නීතියක් තමා මෙතන පවතින්නේ. ඊට අමතරව හැබැයි බැංකුවක් විසින් අනුගමනය කරන්නේ බැංකුවේ අභ්‍යන්තර නීතිය සහ බැංකු පනතට අදාළව නීතින් තමයි බැංකුවක් විසින් අනුගමනය කරන්නේ. ඒතර බැංකුවකට හැකියාව තියෙනවා දැන් මේ ලක්ෂ 40 කියන්නේ වාහනයි ඉඩ කඩන්නුයි හැම දෙයක්මනේ. ඒතර බැංකුවට උපකල්පනය කරන්න හැකියාවක් තියෙනවා රුපියල් ලක්ෂ 5 සීමාව. 5 වගේ සීමාවක ඊට වඩා අඩු මුදලක් තියෙනවා නම් ටෙස්ට්මන්ට් කේස් එකක් නැතුව මුදල් නඩුවක් නැතුව මේ මුදල රිලීස් කරන්න. එතකොට මේ දැන් අපි කතා කරන්නේ මේ දැන් නාම යෝජනා නැතුව. දැන් මේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔබ නාම යෝජනාව ලබා දීලා තියෙනවා නම්. බැංකුවට පුළුවන් දැන් බැරිලා නාම යෝජනාව ලබා දීලා නැත්නම් ලක්ෂ 5ට ඒ මුදල අඩු නම් බැංකුවට පුළුවන් මියගිය අයගේ ළඟම ඥාතීන්ට බිරිඳ සැමියා එහෙම නැත්නම් දරුවන්ට මරණ සාතිකයේ ග්‍රාම සේවා නිලධාරී සාතිකයේ දිවුරුම් ප්‍රකාශ වැරිදි පාවිච්චි කරලා මේක රිලීස් කරලා දෙන්න. හැබැයි එතනදී ඉතින් බිරිඳ හා සැමියා නම් එතකොට විවාහ සාතික පත්‍රය ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට දැන් දරුවන් නම් උපැන්න සාතිකේ ලබා දෙන්න ඕනේ. ඒ වගේ බැංකුවෙන් බැංකුවට ඒ ක්‍රියාමාර්ගය වෙනස්. ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ නොමිනේෂන් එකක් දීලා තියෙනවා නම් අර ඩීටේල්ස් ටික පුරවලා ඒ නොමිනේෂන් එක ලබා දීලා තියෙනවා නම් මෙච්චර ප්‍රශ්න වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ලක්ෂ 40ට වැඩි වුණත් ඒ කියන්නේ කෝටියක් වුණත් කමන්නේ නොමිනේෂන් එක ලබා දීලා තියෙනවා නම් ඒ නාමිකයාට පුළුවන් මරණ සාධකය ඉදිරිපත් කරලා ඒ මුදල ලබා ගන්න. නමුත් එක දෙයක් මතක තබා ගන්න නාමිකයා කියන්නේ මේ මුදලේ සම්පූර්ණ අයිතිකාරයා නෙමෙයි. නීතියට අනුව ඔහු බාරකරුවෙක් පමණයි. මියගිය අයගේ අනිකුත් නීත්‍යානුකූල උරුමකාරයන්ට අයිතියක් තියෙනවා නාමිකයාගෙන් මේ මුදල් නැවත ඉල්ල ගන්න. නමුත් බැංකුවට තියෙන වගකීම නාමිකයාට මුදල් ගෙවීමෙන් අවසන් වෙනවා. ඒ විදිහට තමයි මේ නීතිය හැදලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඉතා පහසු ක්‍රමයක්. මේ විශාල මේ ඔබ දන්න ලංකාවේ නීති පද්ධතිය තුල මේ වගේ නඩුවක් දැම්මම පස්සේ කොච්චර කල් ඇදිලා සෑහෙන මුදලක් වියදම් වෙලා විශාල පරිශ්‍රමයක් දරලා තමයි පසුව මේ මුදල ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැකලා තියෙනවා මගේ බැංකු කාලය තුලදී මම අත්විඳලා තියෙනවා බොහෝ පිරිසක් ඉතාමත් දුක්ඛිත ලෙස ඥාතීන් සෑහෙන උත්සාහයක් දරනවා මේ මුදල් ලබා ගන්න උන් සෑහෙන පරිශ්‍රමයක් දරනවා. ඉතින් ඒක නැති කර ගන්න පුළුවන් මේ ඉතාමත් සුළු දෙයක් තියෙන අර මං කියවා වගේ අර පොඩි ෆෝම් එක පුරලා බැංකුවට බාර දෙන්න තමයි තියෙන්නේ. බැරි වෙලාවත් අයිතිකරුවෙකු නැති වුණොත් මොකද වෙන්නේ? දැන් මේ වගේ මුදල තියනවා කියලා ඔගේ ෆැමිලි එකේ කට්ටියවත් දන්නේ නැහැ. ඩිපොසිට් එකේ මෙච්චර ගාණක් තියෙනවා. එහෙම ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒවිලා ක්ලේම් කරන්නෙත් නැහැ. නොමිනේෂන් දෙන්නෙත් නැහැ. ඒක හැමෝම බැංකුවේ තියෙනවා. ගිණුමක අයිතිකරු මියගිය බව බැංකුව දන්නේ නැතිනම් ඒ ගිණුමට නාම යෝජනා නැතිනම් වසර 10ක් යනතුරු ගිණුම ක්‍රියාත්මක නොවුනොත් ශ්‍රී ලංකා බැංකු පනතට අනුව ඒ මුදල අයිතිකරුවන් නැති තැන්පතු ඒ කියන්නේ unclaimed deposits abandoned property කියලා සලකලා ශ්‍රී ලංකා මහා බැංකුවට පවරා දෙනවා. ඉන්පසු මේ මුදල ලබා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක්. ඉතින් මේ වගේ තත්ත්වයන්ටපත් නොවි ඔබ ඉතා ඉක්මනින් කළ යුත්තේ මේ නොමිනේෂන් එකක් වහාම ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් මෙතනින් අපේ මේ සීරීස් එක මෙතනින් අවසන් වෙනවා. අපි වීඩියෝස් 4ක් ගෙන ඔබට මේ ෆික්ස් ඩිපොසිට් සම්බන්ධයෙන් මේක සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් මම කරන්න බලාපොරොත්තු වුණ දෙයක්. මෙන්න මේකෙන් ඔබගේ මූල්‍යමය සාක්ෂරතාවය වැඩි වුණා නම් ඒක තමයි මගේ මේකේ මට ගන්න තියෙන ලොකුම සතුට. ඒක තමයි මේකේ මේ වීඩියෝ එක දැන් මේ මම අද රිලීස් කරන 2026 මම දන්නේ අවුරුදු කීයක් අනාගතයේ අවුරුදු කීයක් මේ වීඩියෝ බලාවිද මේ මිනිස්සු කියන හැබැයි කවුරු හරි ඒක බලලා යම් කිසි දැනුමක් ලබා ගත්තා නම් ඒක ඇත්තටම ලොකු දෙයක්.
ඔබට තව මේ මගේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන්. ඒවා මගේ කමෙන්ට්ස් වලින් දාන්න. එයාට මම ඉදිරි වීඩියෝස් වලදී උත්තර ලබා දෙන්නම්. ඒ වගේම ඉදිරියේදී මම ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ස්ථාවර තැන්පත් වලින් පටන් ගත්ත මේක අපි ඊළඟට බලන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ්ස් භාවිතා කරන්නේ කොහොමද කියලා. ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා සෑහෙන දේවල් ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඔබට බොහෝ දුරට මූලමය වශයෙන් ඔබට මාර බෙනිෆිට්ස් ප්‍රමාණයක් ක්‍රෙඩිට් කාඩ් එකකින් ලබා ගන්න පුළුවන්. ඒක දින 56ක ඉන්ට්‍රස්ට් ෆ්‍රී ක්‍රෙඩිට් කාඩ් එකක්. ඒක හැම ක්‍රෙඩිට් කාඩ් එකකම තියෙන. හැබැයි අපේ මිනිස්සු දන්නේ නැහැ මේක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ ඒක සාමාන්‍ය විදිහට පාවිච්චි කරලා ගෙවන්න නැතුව පොලිය හදාගෙන අමුතු අකරතැබ්බ වලට මූණ දෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම නැති කරගන්න අපි දැනුවත් වෙමු. දැනුවත් භාවය තුලින් අපි මේ ගමන යමු. අපි මේ ඔක්කොම ෆයිනෑන්ෂල් ටූල්ස් මේ ඔක්කොම මෙවලම් අපිට භාවිතා කරන්න තියෙන අපේ ජීවිතේ පහසු කරගන්න. මේවා වදයක් කරගෙන ඔළුවට හිසරදයක් කරගන්න ලෙවල් එකට එන්නේ නැතුව අපි බලමු කොහොමද අපි දියුණු වෙන්නේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි මාත් සමග රැඳී සිටියාසට. මේ ස්ථාවර තැන්පතු සීරීස් එකේ අන්තිම පාර්ට් එක ඔබට සුබ දවසක්.